යාළුවනේ වෙලාව 6:25යි. රසියා මල්ලි දකුණු රටේ ඉඳලා එනවා කියලා කෝච්චියේ ඉඳන් මේ ෆොටෝ එකක් එවලා තියෙනවා. එහෙම ෆොටෝ එකක් මනුස්සෙක්ට පාන්දර එවෙන එක බියෙට් එකක්ද කියලා යාළුවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හලෝ ඔන්න අද අලුත් vlog එකක් ගෙනල්ලා තියෙන්නේ. අද අපි යන්න හදන්නේ රවින්දු සර්ගේ සාගා අවුරුදු ඉවෙන්ට් එකට. අද මනියා චබි දිල්ෂාන් ජොන්ටි වගේම තවත් ක්‍රිකටර්ස්ලා ගොඩාක් ඇවිල්ලා ඉඳි. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ යාළුවනේ තාක්ෂණේ ඩිස්ප්ලේ එක අතේ කැමරාව අනිත් අතේ යාළුවනේ මේකේ කැමරාවක් නැහැ මේ කැමරාව තමයි මේක ගැට්ටකද මට මේක බලපන් මන්ද මේ වාව් ඇසයි දැන් නාකි මේවා හරියන්නේ නැද්ද මේවා හරියන්නේ නැහැ ඔයාලා හරියන්නේ හැට් එකක්ද උඹට ඕනේ මේ හලෝ මෙයා channel subscribe කරන්න එපා ඔයාලා මගේ ෆෝන් එක විකුණා අම්මුනේ නෑ එතන මේවා ඉතින් අපි දැන් එම්මයි එන්නයි CAPT ඔයා ලින්ක් එක දාන්න බලන්න අලුතෙන් ආසනිය අප්ලෝඩ් කරන වීඩියෝ කරනවා නම් අපි ඕක කිව්වම මේ මණි අපිට ටී-ෂර්ට් එකක් දෙයිද බං මණියා දෙක ඒවා කියන්නේ අපි ගුණවල්ප කියන්නේ මානියා ටී-ෂර්ට් එකක් ගන්න කිව්වා මම ටී-ෂර්ට් එකක් කරගෙන කිව්වා ඕල්ලට එල්ලොන්ට එක්සස් හරියන්නේ බං ඒ මේ මොනවාද බං මේ මොන ඒවා බොරුවට තියලා තියෙන්නේ මුගේ වැඩට අපි බොරුවට ඉන්නේ බල්ලා මුගේ ගෙවා ගා බෝල ගහන්නේ අපි යාළුවා වගේ අඩනවා පුනහර්පයක් කියන්න බෑ දැන් නම් ටෝක් දෙනවා ටෑස්ලා හම්බෙලා ජොන්ටි ඔන්න බලන්න ටෑස්ලා තාව එයා මේ RP එකේ එන සීන් මේ කොල්ලන් එන සීන් RP මේ කොල්ලන් එන RP ජීවිතේ සිලෝන් කාවේ ඔයත් එකට මාරුණාද කියන්නේ ඔව් 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 ඒ වුණාට අපි ඔයාව දන්නා අපි ඉදිරියට යන්න ඕනේ DSLR එක රෝඩින් එකේ අලගෙන උනිකෝනේ එහෙමනේ මචං ඒ කාලේ මට DSLR එකයි ගහන්න වැඩ තිබුණේ නෑනේ මන් නෑ ඒක අතර ලොක් විතරක් කරා දැන් ඒකේ හෙම්බත් වෙලා ඉන්නේ බර දරා ගන්නත් බෑ ආවේ දෙන්න ඕම තමයි අර ඩිනාගේ ඔය මොම්බෝ මොප් එක කැඩුවේ ඔව් මම නෙමෙයි ඒ ඩබි වැට්ටුවේ नहीं हदरने बाय बाय टाटा टाटा यालुवने अभी आया है ना अरे अभी देखने तो साथ में जाओ